වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයටපත් ජාතික ජනබලවේගයේ අජිත් කුමාර දිසානායක මහතා සහ එහි උපසභාපති ධුරයටපත් MLM සෆ්ෆාන් මහතා වැඩබාර ගැනීම අද වැලිමඩ ප්‍රාදේශීය සභාවේදී සිදු වුණා. වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් DMPS බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ධම්මං සරණං ගච්ඡාමි ධම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සංපත්ති සිද්ධියා ධනං ච අම්බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ මේ අතර රිදී මාලියද ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තේරීපත් වූ නව සභාපති විජේතුංග මුදියන්සේලාගේ නන්දසිරි වික්‍රමසේකර මහතාද අද සභාලේකම් RM නදීකා එන් අබේකෝන් මහත්මිය ඉදිරියේ අත්පත් කර සභාපති ධූරයේ වැඩ ආරම්භ කළා. මේ රිදී මාලියද ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ජනතාව අපිට ලබා දුන් ජනවරම ඊටාම මැනවින් තේරුම් ගනිමින් මේ වසර කීපේ පුරාවට රිදී මාලියද ප්‍රාදේශීය සභාවේ ඒ කාර්යභාරය ඊටාම හොඳින් ඉටු කරන බව අපි මුලින්ම ඔබට සිහිපත් කරන්නට කැමතියි. අපි විශ්වාස කරනවා රිදී මාලියද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල මින් ඉදිරියට විශේෂයෙන්ම නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව ඒ රිදී මාලියද ප්‍රාදේශ සභාවේ සියලු කාර්යභාරයන් ඊටාම මැනවින් අපි ඉෂ්ට කරන බව මේ මොහොතේදී මෙම මොහොතේ අපි සිහිපත් කරන්න කැමතියි. එමෙන්ම මහනුවර ගංගවට කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ජාතික ජනබලවේගයේ සිසිර සේනාධිර මහතා සිය රාජකාරිය ආරම්භ කළා. එහි උපසභාපති ලෙස රම්‍යා කුමාරී අඹගස්පිටිය මහත්මියද වැඩබාර ගැනීම සිදු වුණා. මේ අතර පළාත් පාලන මැතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගයේ පක්ෂයෙන් තරඟ කොට ජයග්‍රහණය කළ මහජන නියෝජිතවරු දියුණුම් දීමද අද දින මහනුවරදී සිදු කෙරුණා. එම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානී කිරියල්ල මහත්මිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනගහනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව පක්ෂපාත වන බවට මාගේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනගහනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. එමෙන්ම පස්සර ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයේ සභාපති ලෙස රොෂාන් පියසේන මහතා සහ උපසභාපති ලෙස සින්නයියා නවරාජ් මහතාද අද රාජකාරී ආරම්භ කළා. එම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු හෙන්නායක මහතාද සහභාගීව සිටියා. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.